CapCut වීඩියෝ සීරීස් එකේ 9 වෙනි වීඩියෝ එකත් එක තමයි අද ඔයාලා මේක තුලා ඉන්නේ. ඔයාලට පුළුවන් මේ දැන් යනුඩ කාඩ් එක ටච් කරලා CapCut ටියුටෝරියල් කියන මගේ ප්ලේලිස්ට් එකෙන් ඔයාලට පුළුවන් මම CapCut ගැන දාලා තියෙන සියලුම වීඩියෝ වලට ඒ ප්ලේලිස්ට් එකෙන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඔයාලා පළවෙනියට මෙතන මේ new project කියන දන ටච් කරගන්න ඕන. මම මෙතන මේ new project කියන දන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා edit කරන්න ඕන වීඩියෝ එක මෙතනින් select කරගන්න ඕන. මම මේ විදිහට වීඩියෝ එක select කරලා පල්ලෙහා තියෙන ඇඩ් කියන දන ටච් කරගන්න. ඔයාට දැන් බලා ගන්න පුළුවන් ඔයාලා ඇඩ් කරපු වීඩියෝ එක ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ වීඩියෝ ක්ලිප් එක උඩ ටච් කරගන්න ඕන. මම මේ විදිහට වීඩියෝ ක්ලිප් එක උඩ ටච් කරලා පල්ලෙහා තියෙන ටූල් ඔයාලා වම් පැත්තට ටච් කරගෙන යන්න ඕන. මම මේ විදිහට වම් පැත්තට ටච් කරගෙන යනවා. මෙතන මේ adjust කියන ටූල් එකෙන් වම් පැත්තේ තියෙන ටූල් මම කලින් වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලන්න මගේ YouTube channel එකට ගිහිල්ලා playlist tab එකේ තියෙන CapCut tutorial කියන playlist එකෙන් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ බලන්න. දැන් අපි බලමු කොහොමද මේ adjust කියන tool එකෙන් අපි වීඩියෝ එකක් edit කරන්න යොදාගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ adjust කියන දන ටච් කරගන්න ඕන. මම මේ විදියට adjust කියන දන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ tool ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන tool වලින් ඔයාලගේ වීඩියෝ එක ලස්සනට edit කරගන්න. මෙතන මේ පළවෙනියේ තියෙන auto adjust කියන තැන ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එක auto adjust කරගන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතන මේ brightness කියන තැනින් ඔයාලට පුළුවන් මේ ඔයාලගේ වීඩියෝ එකේ brightness මෙහෙම අඩු වැඩි කරගන්න. ඒ වගේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ඒවා ඔයාලගේ වීඩියෝ එකට ගැලපෙන විදිහට හදාගන්න. එහෙම හදාගෙන උනාට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ හරි ලකුණු උඩ ටච් කරගන්න ඕන. මම මේ විදිහට හරි ලකුණු උඩ ටච් කරගන්නවා. දැන් අපි බලමු මෙතන මේ වීඩියෝ quality කියන තැනින් අපි කොහොමද වීඩියෝ එකක් edit කරගන්න යොදාගන්න කියලා. ඒකට ඔයාලා මෙතන මේ වීඩියෝ quality කියන තැන ටච් කරගන්න ඕන. මම මේ විදිහට වීඩියෝ quality කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ remove vickers කියන තැන ටච් කරගන්න ඕන. මම මේ විදිහට මෙන්න මෙතන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ පල්ලෙහා තියෙන එකෙන් adjust කරලා ඒ විදිහට එතනින් ඔයාලට කැමති විදිහට හදාගෙන උනාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ before after කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙතන එහාට මෙහාට කරලා ඔයාලගේ වීඩියෝ එක කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදියට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ විදියට එතන හදාගෙන උනාට පස්සේ ඔයාලා මෙතන මේ දෙවණියට තියෙන reduction image noise කියන තැන ටච් කරගන්න ඕන. මම මෙන්න මෙතන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙහෙන් ඔයාලට කැමති විදියකට මේක adjust කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් කලින් විදියටම ඔයාලගේ වීඩියෝ කලින් තිබ්බ විදිය දැන් තියෙන විදිය ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන මේ image quality කියන තැන කලින් වගේ හදාගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණු වලට ටච් කරගන්න ඕන. මම මේ විදියට හරි ලකුණු වලට ටච් කරගන්නවා. දැන් අපි බලමු මෙතන මේ filters කියන තැනින් කොහොමද අපි වීඩියෝ එකක් edit කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ filters කියන තැන ටච් කරගන්න ඕන. මම මේ විදියට filters කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ filters ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට කැමති filter එකක් select කරගන්න. මම මේ විදියට එක ෆිල්ටර් එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ process වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති ෆිල්ටර් එකක් ඔයාලා සිලෙක්ට් කරගෙන උනාට පස්සේ ඔයාලට මෙතන මේ පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මේ වගේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් තැනක් ඒ. ඔයාලට පුළුවන් ඔයාලා වීඩියෝට ගැලපෙන විදියට ඔයාලගේ ෆිල්ටර් එක මේ විදියට ඇඩ්ජස්ට් කරගන්න. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ උඩ තියෙන බාර් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලට කැමති කැටගරි එකක් සිලෙක්ට් කරලා ඊට අදාළ ෆිල්ටර්ස් ඔයාලට ගන්න පුළුවන්. ඒ විදියට අරගෙන කලින් කියලා දුන විදියටම ඔයාලා ඒ ෆිල්ටර් එක සිලෙක්ට් කරගෙන මේ පල්ලෙහා තියෙන තැනින් ඇඩ්ජස්ට් කරගෙන ඔයාලා මෙන්න මෙතන මේ හරි ලකුණු උඩ ටච් කරගන්න ඕන. මම මේ විදියට හරි ලකුණු උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතන මේ ෆිල්ටර්ස් වලින් දකුණු පැත්තේ තියෙන ටූල්ස් මම ඊළඟ වීඩියෝ එකදී කතා කරනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරගන්න. ඔයාලා CapCut ගැන කරපු කලින් වීඩියෝ බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් ශශික බ්‍රෝ YouTube channel එකට ගිහිල්ලා playlist tab එකේ තියෙන CapCut tutorial කියන playlist එකෙන් ඔයාලට පුළුවන් ඒ සියලුම වීඩියෝ වලට බලන්න පුළුවන්. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් විතරයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගම ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.